අයියේ අක්කට ආයෙ හොඳ වෙන එකක් නැද්ද? අනේ මන්ද මල්ලි ඩොක්ටර් නම් කිව්වේ තව අවුරුදු ගාණක්වත් යනකම් අක්කගේ මතකේ ආයේ එන එකක් නැහැ කියලා. අයියෝ එතකොට අපි මොකද කරන්නේ? මොනවා කරන්නද බං? දැන් ඉතින් අපි බලන් ඉමු. මොකද මේ? කවුද ඔයාලා? අපි මේ කොහෙද යන්නේ? බය වෙන්න එපා. අපි ගෙදර යන්නේ. කවුද මේ? මොකද මෙයා මේක ඇතුලේ කරන්නේ? බස්සන්න මෙයා බස්සන්න. මේ ඉන්නේ වාගේ මල්ලිනේ. ඒ මොකද? බස්සන්න මෙයා බස්සන්න. කවුද මේ? බහිනෝ. නැත්නම් මම බහිනවද නේ? හරි ඉන්නකෝ. මේ අක්කට ඔයාව මතක නෑනේ. බස් එකේ එනවකෝ. නැත්තම් තව ටිකකින් මෙතන ලතෝනි දෙන්න ගනි. අනේ මොකද්ද ඔයි? මේ බහිනවකෝ. බස් එකේ එනවකෝ. මේ මන්දප්පා. හරි එහෙනම් බැස්සා. හරි ඩ්‍රයිවර්. අපි යමු. ඩ්‍රයිවර්? අයියෝ ඩ්‍රයිවර්ත් වෙන්න උනානේ. එන්න බහින්න. මේ කොහෙද මේ? මේ ඔයාගේ ගෙදර එන්නකෝ. මගේ ගෙදර? ඔව්. මට හොඳට දැකලා පුරුදුයි වගේනේ. මතකද මාව? මතකයි. ඔයා නේද දා මාකට් එකේ දෙල් විකුණ හිටියේ? දෙල්? ඔව්. ඉතින් අද දෙල් විකුණන්නේ නැද්ද? නෑ අද දෙල් විකුණන්නේ නෑ. අද ඩ්‍රයිව් ඉන්නේ. යන් ගෙදර. මේ ඩ්‍රයිවර්නේ මාත් මෙහෙ තමයි ඉන්නේ. එතකොට තව කවුද මෙහෙ ඉන්නේ? මේ තව මෙහෙ අප්පු කියලා කෙනෙක් වැඩට ඉන්නවා. එයත් ඉන්නේ මෙහෙ. අප්පු. කොහෙන්ද එයා? ඇයි ඔයා දැන් අර කාර් එකෙන් බැස්සුවේ? අන්න එයා. එයාද අප්පු? දැන් අප්පුත් නෑනේ. මං ඔයාලට තේ එකක් හදන් එන්න. මොනවා වුණත් හරි හොඳ මිනිස්සු. අප්පු මම සෝරියානේ මං ඔයාව කාර් එකෙන් බැස්සුවට මට මතක තිබ්බේ නැහැනේ ඔයා අප්පු කියලා. අප්පු? හොද අප්පු? ඒක නෙවෙයි අප්පු. මන් නැති ටිකට මේ ගෙවල් දොරවල් ඔක්කොම හැඩි වෙලා අප්පා. පොඩ්ඩක් අතු ගාලා අස් කරලා දාන්නකෝ අප්පු. තව මේ රෑට කන්න රයිස් ඇන් කරිස් හදන්න. මොනවද බලන් ඉන්නේ? යන්නේ කොස්සරන් වල මේ ටික අතු ගාලා දාන්න. යකෝ අතු ගාන්න අස් කරන්න උයන්න. මේකිට මතක විතර නැති වෙලා තියෙනවා කිව්වේ. බැරින්නම් මේකේ පිස්සුත් අද වෙලා නේ ගමන. රවිදු නෑ අප්පු ඔයා ආවද? අප්පු තමසේ තමයි මේ සේරම කන්නේ. හරි බං අක්කා සනීප වෙන කන්නේ මේ සේරම. මිස් බොන්න තේක. ඉඳ ගනින්කෝ. මේ ආනෝකෝ අද මම ඉදි මාර වැඩේනේ උන්නේ. මොකද්ද? අර තමසේගේ එක්ස් මල්කි. මල්කි ඕයි මල්කි දිසායක. කෑ ගහන්න පොයකෝ ඔක්කොට එයි. මතකනේ ගිය පාර මගුල කේක් කෑවා අපි. හරි දැන් මොකටද උයි බය වෙන්නේ? මේකට මතක නෑනේ. ආවෝ කියනකො. මේ ආනෝකෝ මම අදිද්දි මල්කි දිසානායක හම්බුණා. හරිද? ඒකී තමසේ ගණ ඇහුවා කියනකො. අම්මා නෑනේ. මම ඉතින් තමසේටයි අක්කට වෙච්ච දේ කිව්වා. ඒකිට හරියට දුක් වුණා ඕයි. ඔව් බං. මල්කි දිසානායක මට නම හොඳට හොරුයි වගේනේ. කොහෙද? මල්කි දිසානායක කියනද කෙල්ල නේද? අක්කට මතක ඇවිල්ලා. මල්කි කියනර ඒ දවස්වල නිතර කේක් කියවපු කෙල්ල නේද? අයියෝ උඹ වැඩේ කෑවෝ බං. අක්කට මතක ආවා. මතක ආවා? හිතේ ඇති ඒ වගේ දේවල් ලේසියෙන් අමතක කරන්න. මම අද මේ කොහෙද? මං කවුද? ඔයා කවුද? මම කවුද? මෙයා කවුද? මං කවුද? මල්කි දිසානායක